සුබ දවසක්. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ පිළිගන්නවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය. අපි දෙවියන් වහන්සේට අද දවසෙත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. උන්වහන්සේ යහපත් දවසක් ඔබට මට ලබා දීම ගැන. ඉතින් අද දවසෙත් අපි උන්වහන්සේගේ වචනෙන් බලන්න යනවා. කොටසක් මොකක්ද උන්වහන්සේ ඔබට මට කතා කරන්න කියන දේ සම්බන්ධව. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මනුෂ්‍යයන් වශයෙන් අද බොහෝ වෙලාවට කිතුණුවන් වේවා, ලෝකයේ මනුෂ්‍යයන් වේවා, බොහෝ වෙලාවට අපි අපගේ ජීවිත ගැන කරදර වෙනවා නේද? බොහෝ වෙලාවට අපි රැට නිදියන්න යන වෙලාවට, එහෙමත් නැතිනම් අපි උදේ නැගිටින වෙලාවට දවස ගැන හිතලා අපි අපගේ හිත බොහෝ බයෙන් පුරවලා තියාගන්නවා. එහෙමත් නැතිනම් අපි නිතර කල්පනා කරනවා මම හෙට මොකද කරන්නේ? මගේ ජීවිතයේ ප්‍රශ්න විසඳෙයිද? මට මේ බර තනිව උසුලන්න පුළුවන් වෙයිද කියලා අපි අඬ බොහෝ වාරවල් වල හිතපු අවස්ථාවන් තිබෙනවා. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අපි හැමෝම හෙට දවස ගැන ඕනවට වඩා හිතලා නැති කරදර මවාගෙන හදවතින් විඳවනවා දකින්න අපගේ දෙවියන් වහන්සේ කැමති නැහැ. ඒත් සුද්ධ වූ ලෝක සුභාරංචි 12 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ යේසුස් වහන්සේ අපගේ හදවතට මෙහෙම කියනවා. තවද උන්වහන්සේ තමන් ගෝලයන්ට කියනසේක්, එහෙන් නුඹලාට කියමි, කුමක් හමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා. පොඩ්ඩක් හිතලා බලන්න ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, අහසේ ඉගිලෙන කුරුල්ලෝ වපුරන්නේ නැහැ. ඔවුන් අස්වැන්න නෙලන්නේ නැහැ. ඒත් ස්වර්ගික පියාණන් වහන්සේ ඔවුන්ට අවශ්‍ය කෑම දෙනවනම් ඒ කුරුල්ලන්ට වඩා කොච්චරනම් ලොකු වටිනාකමක්, ආදරයක් දෙවියන් වහන්සේගේ හදවතේ ඔයා වෙනුවෙන් තියෙනවද? කරදර වීමෙන් අපගේ ජීවිතයට ඒ ක්‍රියාවක්වත් එකතු කරගන්න අපිට බෑ. අද ඔයා විඳවන ප්‍රශ්නය, ඔයාගේ හිතේ තියෙන බය ජේසුස් වහන්සේ දකිනවා. උන්වහන්සේ කියන්නේ ඒ හැමදේම තනිවම කරගහන්න විදවන්න එපා. ඒ බර උන්වහන්සේගේ පාමුල තියන්න කියලා. ලෝකය ඔයාට බිය සහ නොසන්සුන්කම දෙද්දී ජේසුස් වහන්සේ දෙන්නේ කිසිම කෙනෙකුට දෙන්න බැරි පුදුමාකාර සමාදානයක්. අද හෙට දවස ගැන තියෙන සියලුම බිය යේසුස් වහන්සේගේ පාමුල තියලා උන්වහන්සේව සම්පූර්ණයෙන් විශ්වාස කරන්න ඔයා ලෑස්තිද? එහෙනම් අපේ දවසේ අපි උන්වහන්සේට යාඥා කරමු. ආදරණීය දෙවි පියාණනි, ස්වාමිනේ, අපගේ හදවතේ තිබෙන සියලු බර අපි ඔබ වහන්සේගේ පාමුල තබනවා. පියාණනි, අපගේ ප්‍රශ්න අමාරුකම් දකිනකොට බොහෝ වේදනාවක් අපගේ හදවතට එනවා තමයි. නමුත් අපි දන්නවා ඒ සියල්ල විසඳන්න පුළුවන් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න බව. ඒ සියල්ල විසඳන්න පුළුවන්, අප ඒ සියල්ල විසඳලා අපට සමාදානය දෙන්න පුළුවන් යේසුස් වහන්සේ අප සමග ඉන්න බව අපි විශ්වාස කරනවා. ස්වාමිනේ, ඔබගේ පාමුල සියලු බර අපි තබලා මේ දවසේදී අපි නිදහස් වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව අපට තිබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනේ, ඔබ සමග මේ ගමන ශක්තිමත් වෙන්න ඔබ වහන්සේ අපට උදව් කරන්න. කනස්සලු නොවේ, නිතර ප්‍රශංසාවෙන් ඔබ වහන්සේ දෙදී කන්නලව්වෙන් ඔබ වහන්සේ සමග ශක්තිමත් ජීවත් වෙන්න අවශ්‍ය කරන බලය ඔබ වහන්සේ අපට දෙන්න කියලා අපි යාඥා කරනවා. මේ සියලු දේ ඔබගේ බලවන්ත හස්තයට අපි යටත් කරනවා. නාසරීය යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්.